මහින්දගේ රූපේ දාලා ඡන්දේ ගත්තේ රවටලා සල්ලි අරන් පැනලා ගියා අපේ හිටිය ගොයියලා මුම් පට්ට හොරු උන්සේරම එන බවයේ ගෙම්බු වෙලා ඉපදිලා නාමල් කියාවි ලිංගාවට රොක් වෙලා අයිස් නාමල් ගෑස් සිලින්ඩරේ පුපුරයි 21 රෑ සද්දෙට මාලිමාවේ උතුර දකුණ මාරු වේවි එතකොට පට්ට ආතල් දින්නියා ටෙලිෆෝනය අතට අරන් කෝල් කරමි හනිකට එතකොට අපේ නාමල්ලේ ජනාධිපති පුටුවට නාමල් ජනාධිපතිවරයා හදන්න අයිස්ලන්තේද අයිස්ලන්ත ආණ්ඩුවෙන් මම දන්නවා අපේ රටට විවේචනයක් එනවා මේ කුඩුකාරයෝ නිසා. එනකොට මට අපේ මිරිසටි නායක හඳුරු කියන අන්න සිංහෙක් එනවා බලන්නකෝ අපේ හාඳුරුනේ කියලා. මං කිව්වා සිංහෙක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ සංස්කෘතියක්. මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ ශිෂ්ටාචාරයක්. ලබ්බ තමයි. මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ මිනිස්සු ස්ටඩි කරන්න ඕනේ. මේ රටේ අනාගතයේ විසින් කියවා ගත යුතු චරිතයක්. එතුමන් මේ රටට ලබා දීලා තියෙනවා. අපිට පරම්පරා ගානක් එතුමාගේ නම කිය හිටියත් පරම්පරා ගානක් එතුමා වෙනුවෙන් අපේ මිනිස්සු එකතු වෙලා හැම තැනම ස්මාරක බැඳෙව්වත් එතුමා මේ රටට කරපු දේ අපිට කවදාවත් ඒකට ණය ගෙවන්න බෑ කියන එක අපි විශ්වාස කරනවා. Oh my god මොනවද මේ කියන්නේ? මහති දේවතා ඒෂා නර රූපේන තිෂ්ඨති කියලා තියෙනවා කියවනක් මේ මනුෂ්‍ය රූපයෙන් ඉන්න දෙවියෙක් තමයි පාලකයා කියලා. පාලකයෝ සමහර වෙලාවට මනුෂ්‍ය රූපයෙන් ඉන්න යක්කු වගේ රීරිමාංශේ උරා කාපු රීරිමාංශේ උලුප්පගෙන කාපු පාලකයොත් අපි රටේ දැකලා තියෙනවා. හැබැයි මේ ජනතාව ඔබතුමාට නැවතත් විශ්වාසය තියලා තියෙනවා අපිට දෙවියෙක් වගේ පිහිට වෙයි කියලා. යකෝ කක්කුස්සියකට බාල්දියක් දාලා අරන් කන එක ඊට වඩා වටිනවනේ. අපි ආවේ යුතුයකමක් ඉදලා. මේකට සමහරු හොඳ කියාවි සමහරු බඩීවි. මට මොකා බැන්නක් මම තමයි. මම වෙනස් කරන්න කෙනෙකුටවත් බෑ. අනික මාව හදන්නත් බෑ. බෑ. අපේ අම්මට තාත්තට හදන්න බැරි මට තොපි බැන්න කියලා මං හැදෙන්නේ නැහැ. මං ඒ විදිහටම යනවා ඊටත් වඩා හොඳට. පැහැදිලිනේ? කවුරු බැන්නත් ඔබ බලන්න. මහින්ද රාජපක්ෂ කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි සංස්කෘතියක්. හේයි මීට වැඩිය හොඳයි. ආතන මහින්ද මාත් බලන්නද? රට ආරක්ෂා කරගත්ත නායකයා. ඒ නායකයාට ඇත්තටම අපි කෞතුක වස්තුවක් වගේ රකින්න ඕනේ. මේ පුරාවිද්‍යා වස්තුවක් වගේ රකින්න ඕනේ කියන එක තමයි කියන්නේ. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වගේ කුඩා දෙපාර්තමේන්තුවකට මේක තනිව කරන්න අපහසුයි. තියෙන සම්පත් එක්ක බලනකොට. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අපි හැදිලා තියෙන්නේ මුල අමතක නොකරන ජාතියක්. මුල අමතක නොකරන ජාතියක්. මොකද බුදුහාමුදුරුවෝ Tamanට සෙවණ දුන්නෝ අර මහා ඇසතු වෘක්ෂය ළඟ දවස් 7ක් ඉඳගෙන අනිමිෂ ලෝචන පූජාවක් කළා. එහෙම කළා අපේ රටට ඉගෙනුවා, අපේ ජාතියට ඉගෙනුවා මුල අමතක කරන්න එපායි කියලා. ඉතින් අපි මුල අමතක කරලා වැඩ කරන ජාතියකට කවදාවත් හරියන්නේ නැහැ. ඒ නිසා ඒකට කෘතඥ දිස්ත්‍රේ දක්වන්නයි අපි ආවේ. විදේශ රටවල්වත් අපේ පොකවල් පුච්චෙනවා. අපි දෙකම. කකුල තමයි චුට්ටක් ගහලා නේද? Rolling! Audio ready? Action! ජනාධිපතිතුමා බලන්න ආව හිටපු ජනාධිපතිතුමා අපේ පස්වෙනි විදාගේ ජනාධිපතිතුමා. මොකද එතුමා අපිට කවදාවත් අමතක කරන්න බැරි රාජ්‍ය නායකයෙක්. සියලු දේ පසකට තිබ්බත් අපි අපේ ජීවිතය ඇතුළේ දැකපු වීරයෙක්. ඕකේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුදු 30කට ආසන්න කාලයක් මේ රට මරබියට ඇද දාපු ත්‍රිබාහර නැතුරු යුද මානසිකත්වයකින් පෙරුණු මේ රට දෙකට කරන්න කැසකවපු ඒ ඊනියා ම්ලේච්ඡ බලවේග යුදමය වශයෙන් පරාජය කළා. ඕන් අවුරුදු 30ක් එලාර අවුරුදු 44ක් අවුරුදු 14යි අඩු මුළු ලෝකෙම බෑ කියද්දි විශේෂයෙන් ගරිල්ලා යුද්ධයක් ඉවර කළා. ඒක නම් අපිට ආඩම්බරයක් නැද්ද? මමයි බසිල් රාජපක්ෂයි තමයි LTT සංවිධානයේ මුලින්ම හම්බෙන්න ගියේ. බසිල් රාජපක්ෂ ඒ වෙලාවේ දිගටම සාකච්ඡා කරගෙන ගියා. ටිකගත් එක්ක රුපියල් මිලියන 200ක් ඡන්දයට ඉස්සලා LTT සංවිධානයට ගෙව්වා. ඒකයි අපි කිව්වේ. ඊට පස්සේ ඡන්දයට පස්සේ බිලියන ගාණක් සල්ලි ගෙව්වා විවිධ උපක්‍රම වලින් කැබිනට් පේපර් දාලා. LTT සංවිධානයට ඒ සල්ලි වලින් තමයි මිනිස්සුද සත්තු මතක තබා ගන්න. දැන් පුදුකුරිප්පු වට වෙලා තියෙනවා. පුදුකුරිප්පු වට කරා කියන්නේ ප්‍රස්තාවාදීන් කිලෝමීටර් 10 වැඩි කිරීම 12 වගේ ප්‍රදේශයකට කොටු වෙලා ඉවරයි. ඒ කියන්නේ අවසානයේ පෙනිපෙනින්නේ දැන් මේකේ. ඒ කියපු ගමන්ට අපි කියනවා මාර්තු වගේ වෙනකොට යුද්ධ ඉවර වෙනවා. මහින්ද රාජපක්ෂ ඒ කාලේ තමයි ජනවාරි 31 වෙනකොට මට බල කරන්න පටන් ගත්තා සීස්ෆයර් එකක් දෙමු කියලා. මෙව ආගනින්න. නෑ මේක මට කරන්න ඕනේ. මේ මගෙන් ප්‍රශ්න කරන්න එපා. කියලා ඉවර ඔර්ඩර් එකක් දුන්නා. අපට කොනේ අපේ කොල්ලන්ට ඔල්ලා තිබ්බේ මුන් අතු ගාලා ඉවර කරලා දාන්න. මුළු ලංකාවේ දකුණු ජනතාවටමත් ඕන කරලා තිබුණේ මේක අබෑටයක්වත් ඉතුරු නොකර ඉවර කරන්න. මේගොල්ලන් ඔළුවේ තිබ්බේ වෙන දේවල්. නායකයෝ ටික බේරලා ඉවරලා ඊට පස්සේ උන් දේශපාලනයට අරගෙන උරුත්ථාපනය කරලා දෙමළ ඡන්ද ටික හදාගෙන
ඔය තමයි ඔළුවේ තිබ්බේ. 31 වෙනිදා රෑම. ගැහුවා මුලතිව් වල කලපුව හරහා ඇවිල්ලා කලපුව පැත්තෙන් ගැහුවා ආරක්ෂක වලල්ලට. පුදු කුඩු වලට මුලතිව් වලට අතරේ ආරක්ෂක වලල්ලට ගහලා කැඩුවා. කලපුව පැත්තෙන්. ඒ සටන දවස් 5ක් 6ක් ගියා එක දිගට. එතන හිටපු නිලධාරීන්ට කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා. එතන ඒ කාලේ දවස් 3-4 ඇතුළත මැරිච්ච සංඛ්‍යාවල් අවියවද නැති වෙච්චා. යුද්ධ තව මාස දෙකක් ඉස්සරහට ගියපු ඉඳන් වෙච්ච හානි 500ක් විතර සෙබළුන්ගේ ජීවිත බේර ගන්න තිබ්බා. ඒ දේ නොකරන. ඉතින් කොයි හැටි වෙතත් අපිට මියදින තෙක් එතුමාගේ නම ගුණ අපේ සිත්වල තියෙනවා. එහෙම නැත්නම් අපි මහා ගුණමක් ජාතියක් වෙනවා. මොකද අද අපි කවුරුත් මේ කට කරවන උදවියත් අද ඔය කටමැන දොඩවන පුරසාරම් දොඩන හැමෝමත් වෙනදා මේ තමන්ගේ මරණය අතේ තියාගෙන ඇවිත් මිනිස්සු. ඉතින් යුද බිය නැතුව මර බිය නැතුව මේ රට තුල අපිට සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරය හැදුවේ එතුමා. දන්නවා මොකෝ ඉතින් අපි නොදන්නේ නේ. ඉතින් අපි දන්නවා යම් තාක්කල් දමිළ ජන කොට්ටාසය ඔක්කොම නෙමෙයි මේ රට බෙදන්න ඕනේ කියලා හිතන ඒ ප්‍රජාව යම් තාක්කල් මේ ලෝකේ ජීවත් වෙනවද ඒ තාක්කල් රාජපක්ෂවරුන්ට යම් දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දෙන්න නියමිතයි. දහම් පාසල් ගිහිල්ලා නැහැ. දහම් පාසල් ගියා නම් ඔහොම වෙන්නේ නැහැ. ඉතින් අදත් අපිට පේනවා අපේ උම්මත් පාවිච්චි කළා මේ මිනිස්සුන්ව මොනතරම් නිර්දය විදිහට රිද්දනවද කියලා. අර වයෝ වෘද්ධව ඉන්න එතුමාගේ සිත පාරන්නේ මම හිතන්නේ වෙන කාගේවත් උමනාවකට නෙමෙයි මේ බෙදුම්වාදී බලවේග සතුටු කරන්න කියන එක තමයි අපිට අවසාන වශයෙන් කියන්නේ. නෑ මං කිව්වේ කැලේ මාරු වුණාට එකම නරි සෙට් එකනේ මේ ඉන්නේ නේ. 30 අවුරුදු යුද්ධයක් කරපු මහින්ද රාජපක්ෂ 30 අවුරුදු යුද්ධයක් ඉවර කරපු මහින්ද රාජපක්ෂ උතුරේ දකුණේ රටේ සිව් දිසාවෙම සියලු දෙනාට සමගින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදලා දුන්නේ මහින්ද රාජපක්ෂ. බෝය මොකද කරන්නේ? මම මේ රෙදි හොදනවා. සංවර්ධනයක් කරුවා නම් රට දියුණු කරුවා නම් කලේ මහින්ද රාජපක්ෂ. තවත් ඕනනම් කෙටි කාලයක් ජීවත් වෙයි මේ මිනිස්සයා. හැබැයි නිවට જાතියක් විදිහට අම්මා තාත්තා ගෙදරින් එළියට ඇදලා දානවා වගේ අර රට බේරගත්ත නායකයා ගෙදරින් එළියට ඇදලා දැම්මේ කාව සතුටු කරන්නද? හෙල්ලෙන්න පාමු කෙලි. sorry අනුර කුමාර දිසානායක මතක තියාගන්නට ඕනේ එතුමා ජනාධිපතිකමෙන් විශ්‍රාම ගිය දවසක එතුමා කුමක් කරන්න හිතාගෙන ඉන්නවද කියන එකවත් අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා එතුමාට එදාට තේරෙයි මේ ඉන්න ජනාධිපතිවරුන්ට අපි මේ කරන වැඩේ જાතියක් හැටියට වැරදි කියන එක. පර 70 තොපි මේ රටේ පවට උපන්න කාලකන්ණි. මහින්ද රාජපක්ෂට තරම් හතුරෝ ලෝකේ නැත. එතුමාට තරම් හතුරෝ ලෝකේ නැත. එතුමාගේ ජීවිතේට යම් කිසි කරදරයක් සිද්ධ වුණොත් මයිලකට හරි කරදරයක් සිද්ධ වුණොත් මේ ආණ්ඩුව සම්පූර්ණ වගකීම බාර ගන්නට ඕනේ. දැන් ඕගොල්ලෝමනේ කියන්නේ ත්‍ස්තවාදිය තුරන් කරයි කියලා මල හත්තිලව්වේ. එතකොට කොහෙද යකෝ මරාගෙන මැරෙනව? bye bye tata goodbye. අද මේ ගමන මම ආවේ ඊටාම සතුටින් සහ මම පුල බලාගෙන හිටියා කවද්ද මේ ගමනේ එන්නේ කියලා. ඉතින් ඇත්තටම එතුමා කළ කීබෑ ඒ කොයි කාටවත් රහසක් නෙවෙයි. ඉතින් ඒ කළ කීබෑට කළගුණ සලකන්න තමයි අද මම මෙතෙන්ට ආවේ ඊටාම සතුටින්. Oh my. ඇත්තටම එතුමා දැක්කහම අපේ හිතේ තිබුණු හුඟක් ඉන්දර නිවිලා ගියා වගේ සැනසීමක් ඇති වුණා. හරියට බුදුන් දැක්කා වගේ. හරියට බුදුන් දැක්කා වගේ. ජැක්සන් ඇන්තනීගේ ගෑණි කුමාරී මුණසිංහ මහින්ද රාජපක්ෂලා ශාක්‍ය පරපුරේ කිව්වා. ශාක්‍යයන්ගේ ඥාති කිව්වා. දැන් අද ගෑණි කියනවා මහින්ද රාජපක්ෂ දැක්කා කියලා කියන්නේ බුදුන් දැක්කා වගේ. මහින්ද රාජපක්ෂ සතුටින් ඉන්නවලු. අනේ ගෑණියේ තියෙන කලාවක් කරගෙන පාඩුවේ ගෙදරට වෙලා හිටපන්. අපි මහින්ද රාජපක්ෂ වැනි චරිතයක් බලන්න ඉන්න ප්‍රධාන හේතුවනේ කලාකරු මේ සුදත්තෝන මහත්මයා කිව්වා වගේ ඉතා කෙටි වේලාවකින් සංවිධානය වෙලා කලාකරුවන් වෙනුවෙන් විශේෂ සේවයක් කරපු උතුමන් කෙනෙක් තමයි අතුගල ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා. අනේ නිකම් පළඹ යන්න. මම හිතන්නේ කලා ලෝකේ කවුරුත් දන්නවා එතුමා කලාකරුවන්ට කොයි විදිහට සැලකුවේ කලාකරුවන්ට එක කොහොමද සම්බන්ධතාවය තිබුණේ කියලා. වර්තමානයේ වෙන විට කලාව නාය යනවා සංස්කෘතිය නාය යනවා හැම අතින්ම නාය යන රටකදී එතුමා පිළිබඳව මම හිතන්නේ අපේ හදවතවල තියෙන විශේෂ ගෞරවයක්. ඒ ගෞරවය නිසා තමයි එතුමාව බලන්න අපි අද දිනේ ආවේ. ඉතාමත්ම කෙටි කාල පරිච්ඡේදයේ සංවිධානය වෙලා අපි එතුමාන්ට කෘතගුණ සලකන් තමයි අද මේ තැනට ආවේ.
අම්මුගේ කඩපු පුරන්න. අයි බා. ඊට කලකට තමයි අපි ආවේ අපේ සංස්කෘතියේ මුල් තියෙන එතන අපේ ජාතියේ මුල් තියෙන එතන රටේ මුල් තියෙන එතන අද විශාල වශයෙන්ම පහර ගහන්නේ මේ සංස්කෘතියටයි මේක නැතිකොලොත් තමයි අපි යට කරන්න පුළුවන් වෙන්නේ මේක වැඩ කරන්න දෙන්නෙත් නැහැ දෙන්න හම්බ වෙන්නෙත් නැහැ මහින්ද රාජපක්ෂ කියන්නේ අපේ සංස්කෘතියේ මුදුන් මුලක් ජාතිය වීරයෙක් මුගේ මිත්තනියගේ වස්ත්‍රය තංගල්ලේ කාලටන් ගෙදර නවත්තලා එතුමාට මිනිස්සුන්ගේ ආදරේ අඩු කරන්න පුළුවන් කියලා හිතුවොත් අද හැමදාම බස් පිටි මිනිස්සු යනවා මේ කාරුවා සල්ලි දීලවත් එක ගිහින්වත් එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයා එන්න කියලාවත් නෙමෙයි දැන් ඔබ බලාගෙන බොරු කියනකොට දැන් එතුමාට ඒ බලන්න යන මිනිස්සු ගිහිල්ලා අතාලලා අඬලා ෆොටෝ එකක් ගහලා එන්නෙත් නැහැ ගිහිල්ලා ගේවට ඒක කරගෙන ඉඳලා නැහැ පෙලක් එකල දෙතුන් පාරකින් බල්ලා යනවා තංගල්ලේ අයිස් ගැසූ බල්ලෝ එක තැන කරකිනවා ඒ තමයි. මම අර එකිනෙක මොකද ඔච්චර බලන්නේ කියලා කොච්චර බැලුවත් හිත පිරිසුදුයි ඒක නිසා එතුමා කොච්චර බැලුවත් අපට මදි කියලා කියනවා ඒ වගේම ශක්තිමත් ඒ වගේම වැඩ කරන්න පුළුවන් මිනිසුන්ට ආදරය කරන පුතෙක් හදලා දිනවා දේශපාලනයට නාමල් රාජපක්ෂ මැතිතුමා ඌ ඉතින් අර ඉබුල් ගහේ කට ඌ කරන්න ඕනේ නෑනේ බං. මහින්ද රාජපක්ෂ මැතිතුමාට වගේම ජනතාව කැමති ආදරේ විශ්වාසයක් තියෙනවා ඒ නිසා ඒක කාටවත් අඩු කරන්නවත් නවත්තන්නවත් පුළුවන් කමක් නැහැ මේ ආණ්ඩුවට වැඩි ආවිෂත් නැහැ ඒ නිසා ඒගොල්ලෝ හිතනවා නම් 2029 වෙනකම් ඉන්න එහෙම ඉන්නත් බෑ